Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්නේ ටිකක් දුක හිතෙන vlog එකක් කිව්වොත් ඉතින් වැරදි නෑ. මොකද මගේ මාස 6ක internship එක අදින් ඉවර වෙනවා. ඉතින් උදේම ලෑස්ති වෙලා අපේ අක්කලා මාව මගක් වෙනකන් ඉතින් ගෙනihin දැම්මා. ඊට පස්සේ ඉතින් ඊටු ටික බස් එකේ තමයි යන්නේ. ඉතින් ඔන්න කෙලින්ම මම ඔෆිස් එකට නෙමෙයි හැබැයි යන්නේ සාමාන්‍යයෙන් උදේට පුරුද්දක් වගේ මම කරන්නේ කෙලින්ම ග්‍රීන් මාර්ට් එකට යන එක. එතනින් තමයි මම උදේට කෑම ගන්න. ඔන්න මේ පැත්ත වාස. මොනවද කියන්නේ? මේ මොනවද තියෙන එග් රෝල් නේ? නෑ කීප දෙන්නේ චිකන් බර්ගර් එකක් දාන්න ඉන්නවද? අක්කා මාව මහත් කරවනවා. ඉතින් ඒ හිටියේ අපේ චාමිල අක්කා. ඉතින් එයාගේ එග් ටෝස්ට් එක, චිකන් ටෝස්ට් එක ඒවට ගහන්න ඉතින් ආයෙ නම් මේ කොහෙවත් නැතුව ඇති මාරම රහයි. ඉතින් අපි හැමෝම උදේට ඉතින් ඒවා තමයි කන්නේ. මාරම රහයි. දැන් ඉතින් මට ඇත්තටම මේක නම් ගොඩාක් මිස් වෙයි. ඊට පස්සේ ඉතින් ඔන්න කෑමත් අරගෙන කෙලින්ම ආවා මම ඔෆිස් එකට. ඔෆිස් එකේ ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එකට තමයි මම කෙලින්ම ආවේ. අද ඉතින් ලාස්ට් ඩේ නිසා මම බඩු ටික ඔක්කොම මස් කරගන්න ඉපේ. ඉතින් මේ මගේ ලාච්චුවේ තියෙන දේවල් තමයි. මම ඉතින් මාස ගානක් තිස්සේ තියාගෙන එක එක ඒවා කනවනේ. කන්නේ ඉතින් ලුණු දෙහි මාමයි ඊට පස්සේ ලුණුයි මිරිසුයි මේ විදිහට තියාගෙන ඉඳගෙන කනවා. දැන් ඉතින් මෙයාලට ඒ ටික නැති වෙනවා. ඉතින් මේ ටික මගේ සුපර්වයිසර් හබීබට ඉතින් එයාට කලින් යනවා කිව්ව නිසා එයාට මම ගෙනාව චූටි ගිෆ්ට් එක ඉතින් උනේ කලින්ම දුන්නා. ඉතින් මම දන්නවා මට තමයි බෙස්ට්ම සුපර්වයිසර් හම්බුනේ. ඉතින් හබීබ කියන්නේ මාරම හොඳ කෙනෙක්. ඉතින් හබීබා හැමදාමත් මගේ ලයිෆ් එකේ අමතක නොවන චරිතයක් වේවි. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම ලන්ච් ගන්න ආවා. එතකොට තමයි දැක්කේ ඉතින් උන අපේ කැන්ටින් එකේ අද අපිට අයිස්ක්‍රීම් දාන්සලකුත් දෙනවා. මීඩියා එකෙන් ඉතින් අන්තිමටම ගන්න ලන්ච් එක කියලා මතක් කරගෙන කට්ටියත් එක්කම ඉතින් මම ලන්ච් ගත්තා. ලන්ච් අරගෙන එන ගමන් ඉතින් අයිස්ක්‍රීම් දාන්සරෙන් අයිස්ක්‍රීමුත් ඔන්න ගත්තා. යා අඬනවා දැන් මම. අඬනවා දිගක්ම තියෙනවා. ඉතින් මේ හමීඩියා එකෙන් මම ගොඩාක් එක්ස්පීරියන්ස් ගත්තා. මන්ට ඒ කියන්නේ ගොඩාක් ක්ලෝස් වුණා හැමෝම වගේ. ඉතින් ඇත්තටම දාලා යන්න මාරම දුකයි. ඉතින් ඒ නිසාම තමයි මම මේ ලාස්ට් ඩේ එක බ්ලොග් එකක් කරන්නේත් මට මතක තියාගන්න ඕන නිසා. ඊට පස්සේ ඉතින් මං හමීඩියා එකේ වටයක් දාලා කට්ටියට ඉතින් යනවා කියලා යන්න ගියාම ඉතින් මට කියන්න ඕන දෙන්නේ තමයි මේ දෙන්නා. අපි පසන් මල්ලි නිසලක්කයි කැඩ් රූම් එකේ ඒ දෙන්නත් මාරම ක්ලෝස්. අනවද ඔයාට ගානක්වත්? ඔයාට ඉගෙන ගන්න නැහැ නේද? චොක්ලට් එක නැති එක. ඔයාලා දැනගෙන දැනගෙන මම එල්තල පදන්නවා. අත්ත නේද? ඔව් ඔව්. මොනවා හරි එකක් දෙනවා. දෙන්නේ කන්නකෝ. චුටි කියලා ගන්න. Thank you. ඉතින් මෙයාලවත් දවස ගානේ හම්බුනේ නැහැ. තාත්තා හම්බෙන පොඩි වෙලාවෙදි හරි ඉතින් මාත් එක්ක hina වෙලා මට එක අලුත් දේවල් කියලා දීලා මාරම ෆන් එකේ අපිත් එක්ක වැඩ කරපු කට්ටියක්. ඉතින් ඔයාලවත් ගොඩාක් මිස් වෙයි මට. Thank you so much හැම දෙයකම. ඊට පස්සේ ඉතින් කට්ටිය ලන්ච් අරගෙන තිබ්බ නිසා ඉතින් දෙන්න එපැයි පොඩි ට්‍රීට් එකක් කියලා කට්ටියට ඉතින් මම කේක් දුන්නා. ඉතින් ඊට කලින් දවසේ රෑ ඉතින් මම හැදුවා චූටි කාඩ් වගේක් මට ගොඩාක්ම ක්ලෝස් අයට දෙන්න කියලා. ඉතින් තව චූටි අයිටම් එකකුයි මේ කාඩ්ස් ටිකයි හැදුවා. දැන් ඉතින් මම පොඩ්ඩක් මේක දෙන්න තමයි හදන්නේ. තියෙනවා. අනේ
I wish you very very good luck. Where are මම ඉතින් එළියට ගිහින් එන චුට්ටට ඒ ඩිංගට මෙහාට කේක් එකකුත් දැස්ති කරලා මම දරන් හිටියෙත් නැහැ. ඒ වගේම ඉතින් තව හෑන්ඩ්මේඩ් කියුට් කාඩ් එකකුත් හදලා එතකොට තමයි ඉතින් මට තේරුනේ මම හැමෝටම එක දාලා යන තව චුට්ට වෙලාවයිනේ තියෙන්නේ කියලා. කවුරුදී මම හිතන්නේ මාස 6ක් වර්ක් කරා වෙන්නේ. මම දැන් කවුරුදී ආපුවම වැඩ කරේ ලේඩිස් එකට. මම දන්න විදිහට හොඳට වැඩ කරපු කෙනෙක් කොහොමද? ඒවා පුළුවන් නම් ආයේ මේ ඉන්ටර්න් එක කරා මේකේ. තමයි හිතන්නේ ස්ටඩිස් තියෙනවා කැම්පස් එකේ. කැම්පස් ස්ටඩිස් ඉවරලා ආයේ පුළුවන් නම් ජොයින් වෙන්න. මොකද මේ කවුරුදීගේ මුකුත් ඒ කියන්නේ වැඩ කරන්නේ අර එහෙම කියන මුකුත් මේ වැඩි මොනවත් ආවේ නැහැ. හොඳට වැඩ කරා ගොඩක් කට්ටිය කිව්වා මම හොඳට වැඩ කරනවා කියලා. get me දවසර අතනකොත් අපිට කොහෙලා තිබුණේ යා ඉන්ටර්න් කෙනෙක් කියලා. කොහෙලා තිබුණේ අපිට යා ඉන්ටර්න් කෙනෙක් කියලා හොඳට වැඩ කරා. ඉන්ටර්න් කෙනෙක් කරලා ඉතින් එක්ස්පෙක්ට් කරනකොට සෑන් ගෝලයට ඕනලා අපි දවක ඕනනම් කියනනම් ඕනලා කරනවා. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ඉන්ටර්න් එක මම දන්නවා. දාගිල නාවනේ මදාම. බරේ කොහොමද? කාදී ෆන්ඩ් එකේ ඉන්න එක ක්‍රියේට් මම හිතන්නේ ක්‍රියේටිව් කට්ටිය පොඩ්ඩක් සීරියස් මෝඩ් එකේ ඉච්ච තමයි. you were really big part of our team. You worked really hard and she's gonna miss you a lot. අඬන්න ඕන වෙන්නේ නෑ. අපිටත් will miss you as well. I'm gonna miss you right home. ඇත්තටම නිකන් අර මට ඉන්ටර්න් කෙනෙක් හම්බුණා කියලා මට කවදාවත් හිතුන්නේ නැහැ. නිකන් සෑහෙන ක්ලෝස් වුණා ඔයාට. මාර විදිහට ඇටච් වුණා. ගොඩක් ඔයා මිස් වෙයි. and ඔයා මං මොනවා කිව්වත් ඔයා කවදාවත් බෑ කියලා නෑ. ඔයා ඔක්කොම කළා දීලා තියෙනවා. and අර මට එකපාර කිව්වට පස්සේ ආයෙ උගන්නන්න ඕනේ නැහැ. සමහරවල් මටත් මිස් වෙද්දී ඔයා හොයාගෙන හරි එක කරනවා ඉක්මනට. මට ගොඩක් මිස් වෙනවා. යන් සෑහෙන මිස් වෙනවා. දෙයක් කියලා නෑ මේ කියන්නේ කවුරුදී හරිම කියන්නේ හැමෝත් එක්කම කියන්නේ ඉන්ටරැක්ට් වෙලා හොඳට කියන්නේ ඒත්මික ඉන්ටර්න් විතරක් නෙවෙයි මෙතන හැමෝගෙම ගොඩක් දේවල් වලට උදව් කරා නෑ ඒ කියන්නේ කියන්නේ මොනවාද එයා කියනකොටත් වඩා ගොඩක් දේවල් හිතලා කරන කෙනෙක් and හරිම ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් මේ කියන්නේ ෆැෂන් ඩිසයින් පැත්තට විතරක් නෙවෙයි මේ හරිම arts and crafts DIY and එයාගේ කරන හැමදේම මම හිතනවා ඒ කියන්නේ එයාගේ ලයිෆ් එකත් එක්ක එයා හොඳට ගෙනියයි කියලා wish you all the best කැම්පස් එකේදී මම හිතන්නේ මම වෙනදී අපේ මුළු බැච් එකෙම ඉන්ටර්න් කරන්න අකමැත්තෙන් පටන් ගත්තා කියලා. හැබැයි මම හමීඩියා එකට ආවෙත් එහෙම ලොකු මේකකින් නෙමෙයි. හැබැයි මම ඉන්ටර්විව් කරේ හබීබා ඉන්ටර්විව් කරාම හබීබා විතරයි කියලා මම ඊට කලින් ගොඩක් ඉන්ටර්විව්ස් වලට ගියා. ගියාම ඒගොල්ලන් කිව්වේ මට ඒගොල්ලන් වගේ හැදෙන්න කියලා. හැබැයි හබීබා තමයි මාව මං විදිහට ඇක්සෙප්ට් කරේ. ඉතින් ඒ නිසා තමයි හමීඩියා එක සිලෙක්ට් කරගත්තේ. ඉතින් එහෙම සිලෙක්ට් කරගත්තාම මුලින්ම හම්බුණා කියලා. ඒත් නිසා මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ এডুকেටඩ් පැත්තෙන් විතර නෙමෙයි මගේ ලයිෆ් එකටයි ඔක්කොටම මට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ගොඩක් යාළුවෝ හම්බුණා. මාර ගොඩක් ෆිට වුණා ඒගොල්ලන්. ඒගොල්ලන් නිසා ඇත්තටම මාර සතුටින් මම මෙහි වැඩ කරා. ගොඩක් දුකයි ඉතින් යන්න ලැබෙන එක. ඒ වගේ මේ විදිහට කොන්ෆිඩන්ස් පිට කතා කරන්න හම්බෙන්නේ ඕගොල්ලෝ නිසා මම ජීවිතේ මෙහෙම කතා කරලා නැහැ. බැච් එකේදීත් කතා කරලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you.
ඉස්සරහට හම්බ වෙයි කියලා හිතනවා. මගේ අලුත් ඉන්ටර් මම මෙලොවට මාව කලින් බ්ලොග් එකට දැන් මෙන්න මන්දිම වීඩියෝ එකට මේ ගල්ලගෙන පොඩි ගන්න මේෂයි ඔය සෙන්ටිමෙන්ටල් කරන්න හදන්නේ මේ දීලා දිනේ thank you ඒක පද්දා මා මතක් වෙන කියලා ඉතින් කට්ටියට චූටි ගිෆ්ට් එකකුත් දීලා මාව එහෙම අමතක කරන්න බැහැනේ. මම දන්නවා කට්ටියට මාව අමතක වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ඔය විදිහට තමයි ඉතින් ඔෆිස් එකේ ලාස්ට් ඩේ එක ඉතින් ඉවර වෙන්නේ. ඉතින් හමිඩියා එකේ කෝඩ් බයි කියලා කවුරුත් නැහැ. ඉතින් අපි යන ටයිම් එකට ඔන්න ලාස්ට් ටයිම් ෆින්ගර්ප්‍රින්ට් එකක් තියලා අපි කට්ටියම ඔන්න එළියට ආවා. එළියට ආපු ගමන් ඉතින් අපේ ඔමේෂ් අයියට මෙන්න මේ අසාසයගේ අලුත් බයික් එක පදින්න පුදුම ආසාවක්ලු ආවේ. ඉතින් අපිත් ඉතින් බලන් හිටියා ඔමේෂ් අයියගේ වීරකම් ටික. ඊට පස්සේ ඉතින් අපි ගෙදර යන්න එළියට ආවේ. හැබැයි ඉතින් මට ඇත්තටම මේගොල්ලන්ව දාලා යන මාර දුකයි. ඉතින් මම කට්ටියට කිව්වා මට නම් දැම්ම ගෙදර යන්න බෑ කියලා. ඉතින් අපි කට්ටියම හදිසියෙම හිතලා බීච් එක ගාවදී ආයෙත් ඉතින් සෙට් වෙමු කියලා. ඔන්න ඉතින් අපි කට්ටියම බීච් එකට දැන් යනවා. ඔයාලට ඉතින් කලින් බ්ලොග්ස් වල කියලා තියෙනවා වගේ බීච් එක කියන්නේ මං ආසම තැනක් නේ. ඉතින් ඒ නිසා මගේ ලාස්ට් ඩේ එකේ මේ කට්ටියත් එක්ක අන්තිම දවස විදිහට බීච් එකේ ඉන්නවා කියන්නේ ඉතින් මට කොහොමත් තවත් මෙමරිස් ගොඩක් එකතු වෙනවා කියන එක. ඉතින් ඒ නිසා අපි කට්ටියම ඉතින් බීච් එකේ කයියක් දාගෙන රැල්ල පාගලා ටිකක් එන්ජොයි කරා. අපි ඉතින් මුකුත් ප්ලෑන් කරලා තියෙන්නේ නැතුවනේ ඉතින් හිතුණ ගම එකපාරට බීච් එකට ආවේ. ඉතින් අපි දැන් මේ කන තැනක් හොයාගෙන ඔහේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ. අනේ ඉතින් මේ උඹ දැන් නැහැ කියන්නේ අපි ෆේමස් වෙන්නෙත් නෑ බං මට ඊයේ මම ඉතින් කලින් කිව්වත් වගේ මම ජොබ් කරන්න ආස කෙනෙක් නෙමෙයි. ඉතින් ඉන්ටර්න් පටන් ගත්තත් මම ආසාවෙන් නෙමෙයි. හැබැයි මෙන්න මේ සෙට් එකම හම්බුනාන් පස්සේ මම ඉන්ටර්න් මාරම ආසාවෙන් කරේ. හැමදාම වගේ ආසාවෙන් ඔෆිස් ගියේ. හැම වැඩම ආසාවෙන් කරා. ඉතින් මෙයාලත් මට ලැබුණා කියන්නේ ලොකු බ්ලෙසිං එකක්. ඉතින් මට මේ කවවත් අමතක වෙන්නේ නැහැ. එයාලත් එක්කලා ගොඩාක් මෙමරිස් තියෙනවා මේ මාස 6ට. ඉතින් ගොඩාක් thank you මම වෙනුවෙන් කරපු හැම දෙයකටම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඉන්ටර්න් ජර්නි එක මාස 6 ඉන්ටර්න් ජර්නි එක ඉවර වෙන්නේ. ඉතින් තවත් මාසෙක වගේ කාලෙකින් පස්සේ අපි හරියටම 4th year යනවා. ඊට පස්සේ ඉතින් අපේ 4th year ලොකු ප්‍රොජෙක්ට් එක තියෙනවා. මම ඒකත් ඔයාලත් එක්කලා ෂෙයා කරගන්නම්.
ඉතින් එහෙනම් 3rd year ඉවරයි. ඉතින් ඔය විදිහට තමයි මේ vlog එකත් ඉවර වෙන්නේ. ඉක්මනටම වෙසක් vlog එකත් ඔයාලත් එක්ක share කරගන්නම්. එහෙනම් ඉතින් ඔන්න අදට ගිහින් එන්නම්. ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් bye.